අදත් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට සුබ දවසක් තෙරුවන් සරණයි කියලා පටන් ගන්නවා. ඉතින් පුතේ අද මම කතා කරන්න යන්නේ ඔබගේ සසර බැඳීම. ඉතින් ඇත්තටම පුතේ මොකද්ද මේ සංසාර බැඳීම කියලා කියන්නේ? ඉතින් මේ සංසාර බැඳීම ඔබේ ජීවිතයට බලපාන්නේ මොනෑම් ආකාරයකටද? ඉතින් මේ සසර බැඳීම කියන එකදී පුතේ ගොඩක් දරුවන්ට අද අපි වරම් විදිහට ගන්න ගොඩක් දරුවන්ට තමාගේ සංසාරයෙන් එන ඥාතීන් මේ වරමට එන අවස්ථා අද බොහොමයක් තියෙනවා. ඉතින් මේ ආකාරයේ තමාගේ දරුවා කියලා ඒ සංසාරේ පුරාට පතාගෙන එන ඥාතීන් ඉන්නවා. ඉතින් ඇයි මෙහෙම මේ තමාගේ සංසාර පුරාවට මෙහෙම ඥාතීන් පතාගෙන එන්නේ? ඉතින් අපි ඒ ගැන අද කතා කරමු. ඉතින් පුතේ මේ ආකාරයේ තමගේ සංසාර ඥාතීන් වරන් දරුවෙක් නම් වරමට එන්නේ තමා නිසි ලෙස කටයුතු ඉෂ්ට කරලා අන් අයටත් හරියාකාරව පිහිටක් ලබා දීලා ඒ ලබා ගන්නා වූ පින් මහිමෙන් ඒ සංසාර ඥාතියා හා සමාන පින් මාලාවක් Tamanටත් හිමි කරගෙන ඒ තමා ඉන්නා වූ දුගති මාලාවෙන් නිදෙස් කොට නිදහස් වෙන්න ඒ සසර ගමන තවදුරටත් දික් වෙන එක වළක්වාගෙන මේ සංසාර ගමන ඉවර කරගන්න. ඉතින් ගොඩක් දරුවන්ට අද මම මේනට දකිනවා සංසාරේ පතාගෙන යන අම්මා තාත්තා නැත්තම් පෙර ආත්මයන් ඉඳලා පතාගෙන ඥාති දේවතාවුන් වහන්සේලා මේ වරන් වලට මුල් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් මුල් වෙලා හොඳ ලස්සන ගමනක් යන දරුවොත් ඉන්නවා. මේ තමාගේ වරම් මාලාව එකිනෙකාගේ කීම් මත වෙනත් ආකාරයන් වලට අරගෙන ගිහිල්ලා තමාගේ සසර ගමනම සම්පූර්ණ වෙනස් කරගන්න ගොඩක් දරුවොත් ඉන්නවා. මෙතනදී පුතේ තවත් එක් කොටසක් මම මෙතන කතා කරනවා. මෙහෙම සංසාර බැඳීම් වෙන ආකාරයට පෙර ආත්මයන් ඉඳලා එන ඥාතිත් ඒ ආකාරයෙන් වරමට එනකොට තමාට පෙර සංසාරේ ආත්ම භවයකට හිමිකම් කියන පුද්ගලයොත් මේ ආත්ම භවය තුලදී මුණ ගැහෙන්න පුළුවන්. ඉතින් මෙවැනි ආත්ම භවයන් තුල මුණ ගැහෙන ඒ සමහර පුද්ගලයෝ තමාගේ ජීවිතය බොහෝ ලෙස වෙනස් තත්යකට පත් කරන්න පුළුවන්. ඉතින් මෙතනදී මම අද කතා කරන්න උත්සාහ කරන්නේ ඒ වෙන විට යම් කිසි පුද්ගලයෙක් බොහෝම දුගති තත්යක පත් වෙලා ඉන්නවා නම් ඒ සසර බැඳීමෙන් හමු වෙන කියනා වූ ඒ පුද්ගලයාත් එක්ක ඒ තමාගේ ජීවිතයේදී අලුත් තීරණ ගැනීමෙන් පසු ඒ තමාගේ ජීවන රටාව තමාගේ ගමන් මාලාව හරියාකාරව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් තවත් දරුවෙක් මෙතනදී ප්‍රශ්නයක් අහනවා එහෙම සසර බැඳීමක් තියෙනවා නම් ඇයි අපිට මුල් කාලෙදිම ඒ අයව හම්බ වෙන්නේ නැත්තේ කියලා. මෙතනදී පුතේ පෙර ආත්ම භවයන් තුල ඔබ ගත කරන ජීවිකාව තුල කර්ම ශක්තිය අනුව තමයි ඒ දේවල් සිද්ධ වෙන්නේ. මේ ආත්ම භවයක් ඔබට ලැබිලා ඒ කියන ආත්ම භවය තුල ඔබ සංසාරයෙන් පතාගෙන කෙනෙක් ඔබට ඉන්නවා නම් ඒ සංසාරයෙන් පතාගෙන කෙනා ඔබට නිසි කාලෙදී හම්බ වෙන තෙක් ඔබගේ කර්ම ශක්තිය ඉවර වෙන තෙක් ඔබ මේ සසරේ දුක් විඳිනවාමයි පුතේ. ඉතින් සමහරවිට අපි මෙහෙම හිතමුකෝ අපි ඔය කියන ආත්මීය බැඳීම ගැන කතා කරනකොට අපි එක්තරා නිදසුනක් අරගෙන කතා කරනවා නම් මෙතනදී එක පාර්ශ්වයක් යම්කිසි දුගතියකට පත් වෙලා ඉන්නවා නම් අනෙක් පාර්ශ්වය බොහොම සැපසේ කාලය ගත කරනවා වෙන්න පුළුවන්. හැබැයි මේ දෙදෙනාම යම්කිසි දවසක මුණ ගැහුණාට පස්සේ තමයි මේ ආත්මීය ගැටලුව හරියාකාරව අවබෝධ වෙන්නේ. ඒ අවබෝධ වුණාට පස්සේ මේ සසර බැඳීමත් එක්ක මේ දෙදෙනාට ඒ අවශ්‍ය පරිසරයේ ගොඩනැගෙන්න සෑහෙන කාලයක් යන්න පුළුවන් පුතේ. ඉතින් මේ සෑහෙන කාලයක් තුලදී මේ සසර බැඳීමත් එක්ක මේ ගමන් මාර්ගය නිරන්තරයෙන් ඔබට අවබෝධ වෙන්න පුළුවන්. තවත් මේකෙදි තව දරුවෙක් මගෙන් ප්‍රශ්නයක් අහනවා ගුරුතුමනි මම දැන් සෑහෙන කාලයක් තිස්සේ මගේ විවාහ අඩපණ වෙනවා
මේකට මොකද්ද හේතුව? ඉතින් මේ දරුවාගේ පෙර ආත්මය ගැන විමසීමක් කරනකොට මේ දරුවා පෙර ආත්ම භවයන් වල සතුටින් හිටපු පවුල් විනාශ කිරීමක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේකෙදි වෙච්ච සාපයක් මත තමයි මේ දරුවට නිසි ඉරනම් කාර්යය හමු වීමේ පරක්කුවක් තියෙන. ඉතින් මේ දරුවා කුමක්ද කළ යුත්තේ? මේ තමාගේ සසර තියනා වූ දුගතිය නැත්තම් කර්ම ශක්තිය අහවර වෙන්න හැකි තාක් පින්දහම් කරලා පුළුවන් තරම් ඒ කර්ම ශක්තිය අවම කර ගන්න ඕන පුතේ මේ දරුවට මේ සංසාරයෙන් පතාගෙන ඒ පුද්ගලයා මුණ ගැහිීමට. ඉතින් මා මෙතනදී ඔබට අවබෝධ කරන්න උත්සාහ කරන්නේ කවුරු හෝ කෙනෙකුට මේ සංසාර බැඳීමක් මත ඒ හමු වෙන පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා හා ඔබ අතර තියෙනා වූ බැඳීම පුතේ කිසිදු කෙනෙකුට කිසියම් ආකාරයකට බිඳ දැමීමට නොහැකි. මොන බාධක මොන ගමන් මාර්ග ඔස්සේ අවහිර කරලා තිබුණත් ඒ සසර බැඳීම් අනිවාර්යෙන්ම යම් කිසි දිනක හමු වෙනවාමයි. ඒ වෙන විට සමහර විට ගොඩක් දරුවෝ ඒ දෙනාට හමු වෙන්න බැරි තරම් දුරස්භාවයක් ඇති වෙන්න පුළුවන්. තවත් ආකාරයකට පුතේ සමහර තවත් රටවල් දෙකක වෙන්න පුළුවන්. නැත්තම් වෙනම පළාත් දෙකක වෙන්න පුළුවන්. ඉතින් එවැනි ආකාර නොයෙක් ගැටලු මත තිබුණත් මේ සසර බැඳීම් කියන එක පුතේ හරීම වෙනස්ම කතාවක්. ඉතින් මෙතනදී තවත් ආකාරයෙන් කියන පුතේ කවදාවත් මේ සංසාරයෙන් පතාගෙන ඥාති Taman කිසිලෙස මොනියම් හෝ ගැටලු මාලාවක් සිද්ධ වුණත් තමාව කිසි දිනක අත් නොහරින බව. ඉතින් ඒ ඥාතින්ට සමහරට පුතේ සීමා අඩසි පනවන්න පුළුවන්. කවුරු හෝ පුද්ගලයන් මත ඒ පුද්ගලයන්ගේ අභිමතාන් මත ඒ සීමා අඩසි පනවන්න පුළුවන්. ඉතින් සීමා අඩසි පනව ඵලියට ඒ ඥාති පුතේ තමාව අත්හැර කිසි දිනක යන්නේ නැහැ. ඒ සංසාරයෙන් ඒ පතා කරන ඥාති තමාගේ ගමන් මාර්ගයේ නිසිලස පිළිවෙලක් වෙන තෙක් තමා පසුපසම අනිවාර්යයෙන්ම ඉන්නවා. ඉතින් මෙවැනි කාරණා මතක් කරන ගමන් ගොඩක් දරුවන්ට මේ සංසාර ගමන් මාර්ගය ගැන ලොකු අවබෝධයක් නැහැ. තම තමාගේ අභිවෘද්ධිය මත එකිනෙක පුද්ගලයන් මත මේ ගොඩක් පුතේ මේ සංසාර ගමන් මාර්ගය ගොඩක් දරුවෝ වෙනස් කර ගන්න උත්සාහ කරනවා. මේක පුතේ මොනියම් වූ ආකාරයට වෙනස් කරන්න උත්සාහ කරා බොහොම අඩු කාලයක් තුලදී මේ තමාගේ සංසාරට හිමි ඥාතිත්වයේ තමාට හමු වෙනවාමයි. ඒක පුතේ ඒකාන්තයි. ඉතින් මෙවැනි වැඩසටහනක් තුල මා ඔබට කීමට බලාපොරොත්තු වෙන්නේ ඔබගේ වරම් මාලාව හෝ වේවා ඔබගේ සාමාන්‍ය ජීවිතයේ හෝ වේවා වරම් මාලාවේ වරමකින් වැඩ කරන දරුවෙක් නම් මේ සංසාර ඥාතීන් ගැන මම මේ අවබෝධයක් ලබා දීම මේකදී උත්සාහ කරා. තමාගේ පෙර ආත්ම භවයන් එන සංසාර ඥාතීන් හරහා ඔබ ගනුදෙනු කරනවා නම් වැඩ කටයුතු කරනවා නම් ඔබ හැකිතා කුසල් කටයුතු වලම පමණක් යෙදෙන්න. තව කෙනෙකුට වෛර ක්‍රෝධ සිතින් කටයුතු කිරීමෙන් වළකින්න. මොකද සංසාරයෙන් පතාගෙන ඥාතියෙක් පුතේ ගොඩක් අකුසල් කටයුතු සිද්ධ කිරීමට ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. ඔබ කාගේ හෝ අන් අයගේ කීමක් මත අකුසල් කටයුතු සිද්ධ කරනවා නම් ඒ වහාම නවත්තන්න. මොකද ඔබේ වරන් ගමනට ඒ ලොකු බාධාවක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද සංසාර ඥාතින් කිසිසේත් පුතේ අකුසල් කටයුතු වලට මුර පුරන්නේ නැහැ. ඔබ යම් කිසි කෙනෙක්ගේ කීමකට අකුසල් පැත්තට හැරෙනවා නම් ඒ නොඑක ආකාර දේවල් සිද්ධ වෙනවා නම් එතන සිද්ධ වෙන්නේ පුතේ ඔබ සහ ඔබේ සංසාර ඥාතියට ඔබ කරන විශාල වරදක්. ඉතින් ඒ වගේම ඔබගේ සාමාන්‍ය ජීවිතයත් යම් කිසි ආකාරයට ඔබගේ සංසාර බැඳීමක් මත ඇති වෙන බැඳීම් සිද්ධ වෙනවා නම් ඒවත් කිසිලෙස කාටවත් වෙනස් කළ නොහැකි තරම් සංසාරගත බැඳීමක් වෙනවා පුතේ. ඉතින් මෙවැනි දේවල් ඔබට මා මතක් කරන්නේ ඔබ මේ සමාජය තුළ වැරදි වැටහීම් වැරදි අවබෝධයන් වල සිටින දරුවෝ නම් ඒ නිසිලෙස තමාගේ ගමන් මාර්ගය සලිත කරවා ගැනීමේ අරමුණ මත. ඉතින් මම හිතනවා මේ වැඩසටහන තුළින් මේ සංසාර බැඳීමක එන ඔබට ඇතිවන මේ තියෙනා වූ ගැටලු වල නිසි විසඳුමක් ලැබෙන්න ඇති කියලා හිතනවා. එහෙම සිතාගෙන ඔබගේ යම්කිසි තවත් ගැටලුවක් ඇතිනම් මාහා
කටයුතු කරන්න. ඔබට නිසි පෙර ආත්ම භවයන් සම්බන්ධව නිසි තොරතුරු මාලාවල් විශ්වාරණ වැදමැදුර තුළින් ඔබට ලබා දිය හැකි. ඔබගේ පෙර ආත්ම භවයන් වල ඔබගේ යම්කිසි ගැටලු මාලාවක් ඇත්නම් ඒ සියලු දේම අපි නිසි විසඳුමක් ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් මම හිතනවා මේ වැඩසටහන තුළින් ඔබ විශාල දැනුම කොටාසයක් ලබා ගන්න ඇති කියලා හිතමින් අදට මේ වැඩසටහන මෙයින් නිමා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.